කොහොමද ඔයාලට ඔන්න මේ සතියේත් අලුත් අයිටම්ස් ගොඩාක් අපේ ෂොප් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ආපු අයිටම්ස් ටික තමයි ඔයගලන්ට ඔන්න අරගෙන ආවේ. අයිටම්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. හෙන්න ඉවරලා තිබුණා ඔන්න දැන් ආයි ගන්න පුළුවන්. වීඩියෝ එකක් විශේෂයෙන්ම ගෙනාවේ ගොඩාක් කට්ටිය දොරේ ඉඳන් එනවා ගන්න. ඉතින් ඒ අය නිසාම තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔන්න දැන් ඔයගලන්ට ගන්න පුළුවන් ලස්සන කලර්ස් තුනකින් තියෙනවා. ඔන්ලයින් ඕඩර් කරලා ගෙනෙක් ගන්න පුළුවන් වගේම තමයි ෂොප් එකට ඇවිල්ලා ගන්න පුළුවන්. ෂොප් එකෙන් ගන්නවා නම් ප්‍රයිස් එක තවත් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ බ්‍රෙඩ් බොක්ස් එක ගැන කියන්න ඕනේ මේක හරියම ෆාස්ට් යන අයිටම් එකක්. මේකේ ඔයගලන්ට පාන්, කේක් ඕනම දෙයක් දාලා වහලා තියන්න පුළුවන්. ඉතින් හොඳට සේල් වෙනවා සතු යන්නේ එහෙම නැහැ. ඉතින් ඔන්න මේකත් අලුතෙන්ම ආපු අයිටම් එකක්. මේකත් දැන් ඔයාලට ගන්න පුළුවන්. මෙන්න මේ ස්ටෝරේජ් කන්ටේනර් එකත් අලුතෙන්ම එකතු වෙන හොඳම ප්ලාස්ටික් වලින් එන කන්ටේනර් එකක්. මේකට සාමාන්‍ය මිලිට 1250ක් වගේ දාගන්න පුළුවන් හරිම ක්වොලිටි. ඔයාලට කැමති පැස්ටා ඒ වගේම තමයි ධාන්‍ය වර්ග මේ ඕන දෙයක් දාලා ඔයාලට ස්ටෝර් කරගන්න පුළුවන්. මේක නම් ඔන්න ගොඩාක් දෙනෙක් හොයපු අයිටම් එකක්. මේකෙන් කොත්තමල්ලි කොළ, මෙන්චි කොළ වගේ දේවල් හරියම ෆ්‍රෙෂ් එකේ තියාගන්න පුළුවන්. මෙන්න මෙතනින් වතුර දාන්න තියෙන වතුර දාලා ඔයා ගන්න හර්බ්ස් වර්ග මොකක් හරි දෙයක් දාලා ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්. හරියම ෆ්‍රෙෂ් එකේ ඔයාට මේ දේවල් තියාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ග්ලාස් කන්ටේනර්ස් ඇවිල්ලා තියෙනවා. අර ස්පූන් එකත් එක්කම තමයි මේකේ ඉන්නේ. උඩ බැම්බෝ ලෙඩ් එකේ ඉන්නේ. ඉතින් මේක ලොකු සයිසස් දෙකකින් තියෙන්නේ. මම සයිස් එක ඔයගලන්ට උඩින් දාන්නම්. මේ තියෙන දැන්ට අපේ තියෙන ඔයිල් බොටල් ටික. ඉතින් මේ පාර අලුත්ම බොටල් එකක් එකතු කරලා 3 in 1 බොටල් එකක්. ඒකට ඔයාලට ඔයිල් දාලා තියාගන්න පුළුවන් වගේම තමයි ඔයිල් ස්ප්‍රේ කර ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් මේකත් අලුතෙන්ම ආපු එකක්. මේකේ මෙන්න මේ උඩ කොටසට ඔයිල් දාලා ස්ප්‍රේ කර ගන්න පුළුවන්. මෙන්න මේ යට කොටසට ඔයාලට පෙපර් ග්‍රයින්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මේ තියෙන අපේ වැඩිපුරම යන ස්ටෝරේජ් බොක්ස් ටික. ඉතින් මේ වගේ ඔයාලට අවශ්‍ය කරන දේවල් දාලා ෆ්‍රිජ් එකේ දාගන්න පුළුවන්. ඉතින් සයිසස් කීපයකින්ම තියෙනවා මම පෙන්නන්නම්. මෙතන වැඩිපුරම යන බොක්ස් එක. මේකේ කප්ස් 6ක් එනවා ඇතුලේ මෙන්න මේ විදියට. ඉතින් ඔයාලට මේකට ඉඟුරු සුදුලුණු ලූණු කරපිංච මේ ඕන දෙයක් හරියම පිළිවෙලට දාලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේ බොක්ස් එකක් තියෙනවා. මේකේ කප්ස් 8ක් එනවා ඇතුලේ මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඉතින් මේකෙත් ඔයාලට කැමති ඕනම දෙයක් දාගන්න පුළුවන්. යන ඕන තැනකට ගෙනියන්නත් පුළුවන් මේ බොක්ස් එක. ඊට පස්සේ මේක ටිකක් ලොකු බොක්ස් එකක්. ඉතින් ලොකු කප් 6ක් තමයි මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් මේකෙත් ඔයාලට අවශ්‍ය කරන ඕන දෙයක් දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. මේ තියෙන අලුතෙන් ආපු බොක්ස් එක. මේකත් අර විදිහම තමයි ඕන දෙයක් දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. ඒකේ පොඩි සයිස් එකක් ඔයගලන්ට ඔන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ බොක්ස් එකක් තියෙනවා. මේකේ ඉන්නේ උඩ සිලිකන් ලිඩ් එකක් තමයි එන්නේ. අර විදිහම තමයි ඔයාලට කැමති ඕනම දෙයක් දාලා ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. මේකේ උඩ ලිඩ් එක විතරයි සිලිකන් වලින් එන්නේ. ඉතින් කලර්ස් දෙකකින් ඔයාලට ඔන්න ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හැමෝම හොයන ඔන්න මේ ඩිසයින් එකත් මේ පාර අපි රීස්ටොක් කරා ඔන්න මේකිනුත් ඔයගලන්ට ගන්න පුළුවන්. ඊළඟට ලස්සන ස්පූන් හෝල්ඩර් සෙට් එකකුත් මේ පාර ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඩිසයින් දෙක තියෙනවා අලුතෙන්ම ආපු. හරිම ලස්සනයි. වෝල් එකට සෙට් කරන්න තමයි මේක එන්නේ. ඉතින් ඔන්න මෙන්න මේ අයිස්ක්‍රීම් බොටල් එකත් අපි නැවත රීස්ටොක් කරා. කලර්ස් කීපයකින්ම තියෙනවා. ගොඩාක්ම ගිය අයිටම් එකක් තමයි මෙන්න මේ අයිස්ක්‍රීම් වෝටර් බොටල් එක. ඉතින් ඔන්න දැන් ඔයාලට එකත් ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ අයිටම්ස් ගොඩාක් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නගෙන යන්නම් මොනවද තියෙන අයිටම්ස් කියලා. ඉතින් ඔන්න අපේ කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. කෑෂ් ඔන් ඩෙලිවරි කරා ඔයගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට කෙලින්ම අපේ ෂොප් එකට එන්න පුළුවන්. අපේ ෂොප් එක තියෙන්නේ කඩවත රාගම්පාරේ දෙල්පි හන්දියේ ෆුඩ් සිටි එක ළඟ. ඉතින් ඔයා අපේ මිනිම WhatsApp නම්බර් එකට කෝල් කරොත් අපේ ලොකේෂන් එක දාන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා ඔයාලට බලලා ඕන අයිටම් එකක් ගන්න පුළුවන්. මේ පෙන්නන අයිටම් එකේ ක්වොලිටි එක බලලා ඔයගලන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. අයිටම්ස් ගොඩාක් ඇවිල්ලා තිනවා. අපේ අයිටම්ස් දැන් සතියෙන් සතිය අපි වෙනස් වෙනස් අයිටම් තමයි ගෙන්නන්නේ. ඉතින් ඔන්න ඔයගලන්ට ඇවිල්ලා බලලා අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඔන්න ආයි වීඩියෝ එකක් අරගෙන එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්.